හෙලෝ කොහොමද ඔයාලට වෙල්කම් ටු ෆස්ට් කිචන් YouTube channel. ඉතින් අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ chicken devil එකක් හදාගන්න රෙසිපි එකක්. ඉතින් හරිම ලේසියෙන් අපි බලමුද කොහොමද මේ chicken devil එක හදාගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට chicken පොඩි කෑලි වලට කපාගෙන තියෙනවා. එතකොට බෙද ගන්න ලේසි, තෙල් යන ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ වගේම හෙල්දි විදියට කන්න ආසයට තමයි මේ රෙසිපි එක අරගෙන ආවේ. මුලින්ම ලුණු, ගම්බිරිස් දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ඒත් එක්ක මෙතනදී ඔයාලා කහකුඩු ටිකුත් දාගන්න. කහක් දාලා හොඳට අනලා විනාඩි 15ක් විතර ටිකක් වහලා තියාගන්න. මොකද මේ ලුණු ගම්බිරිස් ටික මේ මස් කෑලි වලට අල්ලන්න ඕන නිසා. ඊට පස්සේ වතුර දාලා හොඳට තඹ ගන්න ඕනේ මේ මස් ටික. තැඹුණාට පස්සේ වතුර ටික වෙනම පෙරලා අරන් තියලා මස් ටික වෙනම තියාගන්න. අපි තෙල් දාලා සාමාන්‍ය විදිහට තෙල් ටිකක් දාලා මේ මස් ටික ඔක්කොම බැද ගන්න තමයි යන්නේ. කියන්නේ සම්පූර්ණයෙන්ම ගොඩාක් වෙලා බැද ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් වටේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකම් වගේ බැදලා ඒ චිකන් ටික වෙනම අරන් තියාගන්න. ඊට පස්සේ වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා සුදු ලුණු ඉඟුරු පේස්ට් එකක් වගේ එකට කොටලා ඒ ටික එකතු කරගෙන එනසල් කරාඹු නැටි කුරුඳු ඒ වගේ එකතු කරගන්න. ඒත් එක්ක මෙතනදී ඔයාලට කරපිංචා, ඒ වගේම අමු මිරිස්, ඒ වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට තෙලේ බැදීගෙන එනකොට මම ලොකු ලුණු ගෙඩියක් විතර කපලා ගෙඩියක් දෙකක් විතර කපලා එකතු කරගන්නවා. ලුණු ටික බාගෙට වගේ මැලවිගෙන එද්දී අපි අර බැදගත්ත චිකන් ටික දාගන්න ඕනේ. ඒ වගේම අමු මිරිසුත් මම කරලක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් වීගෙන එනකොට චිකන් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේකට අපි දාගන්නවා කෑලි මිරිස්, ඒ වගේම රසානුව ලුණු එකතු කරගන්න. ඒත් එක්කම සෝයා සෝස් ඕගොල්ලන්ට පුළුවන් රසානුව එකතු කරගන්න. මෙතනදී සෝස් වර්ග එකතු කරනකොට ලිපේ ගින්දර වහලා ඔයාලට පුළුවන් සෝස් වර්ග එකතු කරගන්න. ගොඩාක් වෙලා එතකොට අර සෝස් වර්ග ලිපේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට කෑලි මිරිස් දාලා හදාගත්තට පස්සේ ලිප ඕෆ් කළා මම සෝයා සෝස් ඒ වගේම තක්කාලි සෝස් එකතු කරගන්නවා අවශ්‍ය විදිහට. ඔයාලගේ රසායන එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන් ටිකක් මේකේ නිකන් අර දියර ගතිය මදි වගේ නම් අපි අර චිකන් තඹගත්ත වතුර ටික එකතු කරලා ආයෙත් ලිපේ විනාඩි 2ක් 3ක් විතර සාමාන්‍ය මධ්‍යම ගින්දරේ තියලා ලිප ඕෆ් කරගන්න. ඉතින් දැන් මේ විදිහට අපේ රසම රස චිකන් ඩෙවල් එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලටත් පුළුවන් රස බලන්න. ගෙදරදී මේ විදිහට හදාගෙන අවසානට මම තක්කාලි ගෙඩියකුත් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි අද රෙසිපි එක ඔයාලට මම අරගෙන ආවේ. ඉතින් ඔයාලත් හදලා බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් එක මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්නවට.